ඉන්ටර්විව් වලදී කමියුනිකේෂන් ස්කිල්ස් ගැන අපි ගොඩක් කතා කරනවා. I think කමියුනිකේෂන් ස්කිල්ස් ගැන කතා කරනකොට written verbal communication කියන මේ දෙකටම අපි attention දෙන්න ඕන. especially overseas ගිහිල්ලා ඔයා ඉන්ටර්විව් එකකට යනවා කියන්නේ ඔයාගේ language skill එක ගැන ලොකු attention එකක් දෙන්න ඕනේ. ඒක නිසා කොහොමද අපේ colloquial English language ability එක වැඩි කරගන්නේ? ඉතින් හැමතිස්සෙම ඔයා English language එක improve කරගන්න ඕන නම් ඔයාට පුළුවන් podcast වලට නිවුස් ඒ වගේම ෆිල්ම්ස් මෙන්න මේ දේවල් නිතරම බලන්න. ඒ වගේම ඔයාගේ ප්‍රොනවුන්සියේෂන් නිතරම ප්‍රැක්ටිස් කරන්න. ඒත් එක්කම ඔයාට පුළුවන් ඔයා already overseas English speaking country එකක ඉන්න කෙනෙක් නම් ඔයාගේ වටපිටාවේ අය කතා කරන හැටි පොඩ්ඩක් listen කරන්න. මොකද ඔයාට පුළුවන් එතකොට native English speakers ලා කතා කරන විදිහ, ඒගොල්ලෝ sentence structure කරන්නේ කොහොමද, ඒගොල්ලෝ මොන හරි slangs පාවිච්චි කරනවද, මෙන්න මේ දේවල් ගැන පොඩි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්න. ඉතින් මේ දේවල් මේ හැමදේම ඔයාට මේ පොඩි ලර්නින්ග්ස් උනාට මේ හැමදේම ඔයාට උදව් වෙනවා ඔයාගේ ලැන්ග්වේජ් ස්කිල් එක ඉගෙන ගන්න. ඒ වගේම ඒ කල්චර් එකට අවශ්‍ය කරන දේවල්, ඒ අවශ්‍ය කරන ඉන්ෆර්මේෂන් ගන්න. ඉතින් මේ හැමදේම ඔයාට හෙල්ප්ෆුල් වෙයි ඉන්ටර්විව් එකකට ගියාම hiring මැනේජර්ත් එක්ක ඒ රැපෝ එක බිල්ඩ් අප් කරගන්න. ඒ වගේම ඔයාගේ answers concisely clearly structure එක බිල්ඩ් අප් කරන්න මේ දේවල් හැමදේම උදව් වෙනවා. ඉතින් මෙන්න මේ ටිප්ස් පාවිච්චි කරලා බලන්න ඔයාගේ ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් කරගන්න. ඉතින් ඕගලන්ට අවශ්‍ය කරන career guidance tips මේ වගේ quick videos බලන්න ඕන නම් do it right Facebook page එකට එකතු වෙලා ඉන්න. වීඩියෝ එකකින් හම්බෙමු. You take care. Bye bye.